මේ දෙසැම්බර් මාසේ වෙද්දී අපිට මතක් වෙන කෙනෙක් ඉන්නවා පින්වත්නි ගංගොඩවිල සෝමහාමුදුරුවෝ. දැන් පෙරේදට සෝමහාමුදුරුවෝ අපවත් වෙලා අවුරුදු 22ක්. මං හිතන්නේ සෝමහාමුදුරුවෝ බුදුහාමුදුරන්ගේ ඔය ඉල්ලීම තමයි ඉෂ්ට කරේ. මා අන්තිම පුරිසාහුවත්ත. උඹලා අවසාන පුරුෂයෝ වෙන්න එපා. සෝමහාමුදුරුවෝ මොනවා ගැනද අපිට කිව්වේ? අපිව අන්ධානුකරණයෙන් ගැලෙවුවා. මොකද ලංකාවේ මේ මෑතක් වෙනකන් 2000ට කලින් හිටියේ බුද්ධාගම්කාරයෝ. බුද්ධාගම්කාරයන්ට බෞද්ධයෝ කියලා අනන්‍යතාවයක් දුන්නේ සෝමහාමුදුරුවෝ මතකද? සෝමහාමුදුරුවෝත් එක්ක ලේසි වුණේ නැහැ. උන්වහන්සේ බොහොම දක්ෂ වචන හරබයක් එක්ක සටන් කරපු ලස්සන ආගමික නායකයෙක්. උන්වහන්සේට පුළුවන්කම ලැබුණා පෘතුගීසි, ලන්දේසි, ඉංග්‍රීසි ඊළඟට විවිධ සොලීන් ආක්‍රමණය කරපු ලංකාවේ ඔද්දල් වෙච්ච මනස් සුවපත් කර මේන් අපේකම කියලා කියන්නේ. එනිසා මිනිස්සු බුද්ධිමත් අය සෝමහාමුදුරුවෝ වටේ ඇදිලා ඒ කාලේ හරි විශාල පෙළහරක් කළා සෝමහාමුදුරුවෝ. ඒක නිකං කරේ මේ කටහඬේ බලයෙන් නෙවෙයි. ඒක කලේ රූපෙන් නෙවෙයි. ඒක කලේ බස්වලින් මිනිස්සු අතලා නෙවෙයි. බුද්ධිමය විකසනයක්. බුද්ධිය පහල කරගන්න තරුණයෝ සෝමහාමුදුරුවෝ වටේ එකතු වුණා. මම දැක්කා ඊයේ පෙරේදත් දැන් ඔය රැල්ලක් කියලා මේ දවස්වල බණ අහනවා. ඒක සමාන කරලා තියෙනවා. මේ යුගයේ සෝමහාමුදුරුවෝ මොන පිස්සුද? සෝමහාමුදුරුවෝ මිනිස්සුන්ට දුන්නේ බුද්ධිමය පිළිතුරු. එම නැතුව මේ බුදුආගමගේ ධර්මය වෙනස් කරලා කියන ඒවා නෙමෙයි. අද ධර්මයේ කියලා අධර්මයේ කියවෙන තැන් වැඩි. අනේ හාමුදුරුවොත් එක්ක පෞද්ගලික තරහක් නෑ අපිට. උන්වහන්සේලාත් හාමුදුරුවෝ අපිත් හාමුදුරුවෝ. හැබැයි බුදුහාමුදුරන්ගේ ධර්මයේ කවුරු හරි කෙනෙක් වෙනස් කරනවා නම් අපි එතෙන්දි කෙලින් හිට ගන්න ඕන. මොකද්ද කෙලින් හිටගන්නේ? දැන් මේ දවස්වල මිනිසුන්ට කියනවා බුදුහාමුදුරුවෝ කියලා තියෙනවා හිතන දේ වෙන්නේ නෑ වෙන දේ හිතා ගන්න බෑ කියලා. හිතන දේ වෙන්නේ නැත්තම් පින්වත්නි බුද්ධ ධර්මයෙන් ඇති වැඩක් නැහැ. ධම්මපදයේ පළවෙනි ගාථාව පටන් ගන්නෙම කොහොමද? මනෝනුභංග මාදම්මා මනෝසෙට්ටා මනෝමය. මනස තමයි ශ්‍රේෂ්ඨ. මනස තමයි පූර්වාංගම. මනස තමයි හැම දෙයකම මූලික. මනසින් හිතලා කරන හැමදේම නුඹලගේ ජීවිතේට අර්ථයක් හෝ අනර්ථයක් කරනවාමයි. මනසාචේ පදුත්තේන පළුදු මනසකින් මොනවා හරි කළොත් වාසතිවා කරෝතිවා කිව්වත් කළත් තතෝනං දුක්ඛමං වේති ගේන්නේ දුක්ඛමයි චක්කං වාතෝ පදං ගුණා පිටිපැස බැඳ කරත්තේවා. මනස සුවපත් කරගෙන මොනවා කළත් ඡායාවන පායිනි හේවනල්ලවල. මගේ බුදුහාමුදුරුවෝ අසංකේය කල්පලක්ෂ 4කට කලින් හිතුවා. මොකද්ද හිතුවේ? මමත් සසරින් එතර වෙලා තව සුවහසක් මිනිසු සසර දුකේ මුදවනවාමයි. ඒ හිත ජයගත්තා උන්වහන්සේ. හිතුවොත් කරන්න පුළුවන්. රහතන් වහන්සේලා සරියුත් මුගලන් ආනන්ද නන්ද රාහුල කාශ්‍යප මේ ඔක්කොම රහත් වෙන්න ඕනේ කියන සිත ඇති කරගත්ත රහත් වුණා. එහෙනම් හිතන දේ වෙන්නේ නැහැ කතාවක් නෑ. හිතන දේ වෙනවා. ඔයත්තම රජ කරන්නෙත් හිත, බලු කරන්නෙත් හිත, රහත් කරන්නෙත් හිත, බුදු කරන්නෙත් හිත. මතක තියාගන්න. එසා හිතන දේ වෙනවාමයි. උනේ මොකක්ද? ඒක කියන හාමුදුරුවන්ට පාලි වැරදුනා. ඒකේ ගාථාව මොකක්ද? අචින්ති තම්පි භවති චින්ති තම්පි විනස්සති. මොකක්ද ඒකේ තේරුම? පාලි දන්නේ නැත්ද දන්න? අචින්ති තම්පි භවති කියන්නේ නොසිතූ දේ සිදුවේ. ඒක කියන්න ගිහිල්ලා තමයි කිව්වේ හිතන දේ වෙන්නේ නැහැ කියලා. මේක දෙකක් අහසට පොළ නොසිතූ දේ සිදුවේ. ඒක හරිනේ. මොකද්ද නොසිතූ දේ සිදුවේ? කඳු කඩාගෙන වැටෙනවා, ගම් වතුර එනවා, අපිට කැන්සර් හැදෙනවා, අපි මැරෙනවා, ලෙඩ වෙනවා. නොසිතූ දේ සිදුවේ. සිතූ දේ වෙනසයි. ඕක තමයි ධර්මයේ තුල තියෙන්නේ. හැබැයි ඒකත් බුද්ධ වචනේ කියලා කියන්න එපා. ඒක තියෙන්නේ සරභමික જાතිය. අපි හැදෑරීමකින් තොරව බණ අහන්න නරකයි. බණ කියන්නත් නරකයි. මොකද අපි කියන්නේ අපි හොයාගත්ත එකක් නෙවෙයිනේ පින්වත්. මේ ලෝකයක් ජයගත්ත බුදුරජාණන් වහන්සේගේ ධර්මය. මේ මහා රහතන් වහන්සේලා ලෝකෙට අවබෝධයක් ඇතුව දේශනා කරපු ධර්මය. අපි මොනවද දන්නේ? මන් දන්නේ මම නම් මුල ඉඳන්ම බණ කියද්දී හිතුවේ භාග්‍යවතුන් වහන්සේ සියල්ල දන්නාසේක මම කිසිත් නොදන්නාසේක. ඔහොම තමයි අපේ අවබෝධය. අපි මොකවත් දන්නේ නැහැ. එවරතු අපි ඔස්තාර්ලා වෙන්න බණ කියන්න කිව්වෝ නෑ මෙහෙමයි. ඒක අඩු ගානේ වැරදුනා නම් මට වැරදුනා කියලා හදන්න එපා. තාම යන්නේ එහෙමයි. එසා මතක තියාගන්න ඕනේ
මේ ලෝකයේ තුල ධර්මයයි කියලා අධර්මය ප්‍රකට වෙන තැන් තියෙනවා. දායකයෝ බුද්ධිමත් වෙන්න ඕන. කඩුකොළු අරගෙන සටන් කරන්න නෙවෙයි. කාටවත් වරහන්න නෙවෙයි, සංඝයාට අපහාස කරන්න නෙවෙයි. දායකයෝ ඒ වෙලාවට තේරුම් ගන්න මෙතෙන්දි වැරදි විග්‍රහයක් මේ දුන්නේ කියලා. සරභමික ජාතකයේ බෝධිසත්වයන් වහන්සේ මුවෙක් වෙලා ඉපදිලා සරභමික මුවා දුවනවා රජුරු ඊතලයකුත් මානගෙන විදින්න යනවා. රජුරු ගිහින් වැටෙනවා වලකට. මුවා ඇවිල්ලා බෝධිසත්වයන් වහන්සේ රජුරුවන්ව ගොඩට දාන. රජුරුයි එතකොට කියන්නේ අචින්ති තම්පි භවති චින්ති තම්පි විනාශති. නොසිතූ දේ සිදුවේ, සිතූ දේ වෙනසෙ. බුදුවරු කියපු කතාව නෙවෙයි. එසා හොඳට මතක තියාගන්න. මේ ලෝකයේ තුල සත්‍ය ධර්මයේ හරියට ඇල්ලුවේ නැත්නම් විනාශයටපත් වෙනවා.